එහෙනම් අද අපි බලමු ජංගම දුරකථනයක් වෙත අකුණක් වැදීමට හැකියාවක් තියනවද? එසේත් නැතිනම් එහෙම හැකියාවක් නැතිද යන කාරණය පිළිබඳව. ඉතින් ඒක ගැන දැනගන්න මේ වීඩියෝ එක අවසානයේ තෙක් රැඳිලා ඉන්න. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සෙල්ලම් බලමු මොකද්ද මේ අකුණක් කියන්නේ කියලා. ඇත්තටම අකුණක් කියන්නේ සරලව කිව්වොත් අහසේ සිට පොළොව වෙත ආරෝපණ පැනීමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙවැනි ආරෝපණ පැනීමක් නැතහොත් අකුණු ගැසීමක් සිදුවන අවස්ථාවක ඔබ ජංගම දුරකථනය භාවිතා කරමින් සිටියොත් ඔබට අකුණක් වදින්න පුළුවන්ද? මෙහි සාමාන්‍ය මතය පරිදි නම් ජංගම දුරකථනය වෙත ඍජු අකුණක් වැදීමට හැකියාවක් ඇති බව බොහෝ වැඩිහිටියන් විශ්වාස කරනවා. නමුත් ඇත්තටම ජංගම දුරකථනයක් වෙත ඍජු අකුණක් වැදීමට තිය හැකියාව 0.0ක් වගේ ප්‍රතිශතයක් තමයි ගන්නෙ. ඒකට හේතුව තමයි ජංගම දුරකථනයක් කියන්නේ ආරෝපණ ගබඩා කරගන්න උපකරණයක් නෙවෙයි. ඒ වගේම ජංගම දුරකථනයක් ගනුදෙනු සිදු වෙන්නේ තරංග මගින්. ඉතින් මේ තරංග සහ ආරෝපණ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බැවින් ඍජු දුරකථනය වෙත ආරෝපණ ගලා යාමක් සිදු නොවේ. නමුත් සමහර අවස්ථාවල ඔබට අසන්නට ලැබිලා ඇති අකුණු ගැසීමක් සිදුවන අවස්ථාවක ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටියදී එම අකුණු අනතුරු වලින් ජීවිතක්ෂයට පත්වෙච්ච මිනිස්සු පිළිබඳව. ඉතින් දැන් ඔබට සිතෙන්න පුළුවන් ජංගම දුරකථනයකට ඍජු අකුණක් වැදීමට තිය හැකියාවක් තියෙනවනේ කියලා. ඉතින් එහෙම හිතුණට ඒක ඇත්තටම එහෙම නැහැ. ඒට හේතුව තමයි එවැනි අකුණු අනතුරක් සිදුවීමට වක්‍රාකාර වූවත් හැකියාවක් පවතින්නේ අවස්ථාවන් දෙකකදී පමණයි. ඉතින් මේ අවස්ථා දෙකෙන් එකක් තමයි ඔබ අකුණු ගැසීමක් සිදුවන අවස්ථාවක ඔබගේ ජංගම දුරකථනය චාර්ජරයට ගසා හෝ වෙනත් විද්‍යුත් උපාංගයකට සම්බන්ධ කර භාවිතා කරන අවස්ථාවයි. මෙවැනි අවස්ථාවකදී ඔබට අකුණු වැදීමක් සිදුවීමට ඇති හැකියාවක් පවතින අතර එවැනි අනතුරක් සිදුවීමට හේතුව වන්නේ ඔබගේ ජංගම දුරකථනය වෙත විද්‍යුත් ආරෝපණයක් ගලා යාමක් සිදුවන බැවිනි. ඉතින් අපි මේ දෙවෙනි අවස්ථාව ගැන කතා කරමු. ඒ තමයි ඔබ එලිමහන් බිමක සිට දුරකථනය භාවිතා කරන අවස්ථාවයි. මෙහිදීද ඔබට අකුණු වැදීමට ඇති හැකියාවක් පවතී. නමුත් මෙහිදී අකුණු වැදීමක් සිදුවන්නේ ඔබගේ දුරකථනය නිසා නම් නොවේ. ඉතින් ඒකට හේතුව තමයි අකුණක් සෑම විටම සිදුවන්නේ ඒට ලෙහෙසි මාර්ගයක් ඔස්සේ පොළොවට පැනීමක් වන අතර මේට ලෙහෙසිම මාර්ගය වනුයේ උස ස්ථාන වන නිසා. එවිට ඔබ සිටින ස්ථානය අසල තිබෙන උසම වස්තුව ඔබ නම් ඔබට අකුණක් වැදීමට සම්භාවිතාවයක් පවතිනවා. ඉතින් ඇත්තටම මේ ගැන සංසන්දනාත්මකව බලද්දී ජංගම දුරකථනයක් වෙත ඍජු අකුණක් වැදීමට තිය හැකියාව 0.0යි. ඉතින් මේක මිත්‍යා විශ්වාසයක් ලෙස අපිට සලකන්න පුළුවන්. ඉතින් කවදාවත් ජංගම දුරකථනයකට ඍජු අකුණක් වැදීමක් සිදුවන්නේ නැහැ. ඔබ මේ වීඩියෝ මගින් දෙයක් ඉගෙන ගත්තා නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාලා මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ පල්ලෙහෙන් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. එහෙනම් අදට මම යනවා.